Hi guys, කොහමද? ඉතින් ඔන්න YouTube එකට අපි අප්ලෝඩ් කරන්න යන පළවෙනි vlog එක තමයි මේක. ඉතින් Facebook එකේ නම් අපේ page එකේ 45000කට කිප් වෙන්න followers ලා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා අපිව. ඒ කට්ටිය YouTube එකේ තේ videos බලන්න. ඉතින් subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්න. මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදන්න යන්නේ. මම ජීවිතේට හදලා නැහැ. ෆස්ට් ටයිම් තමයි හදන්න යන්නේ. හේනට ආවා. ඉතින් අපි බලමු මඤ්ඤොක්ක කොළ ටිකක් කඩලා අපිට හදාගන්න පුළුවන් වේද. මමත් කොරෝනා දවස්වල හේනක් කෙටුවා. ලස්සනට වාඩියක් හදලා අපි ඒක එන්ජොයිමන්ට් නිකන් අර අපි නිකන් අර ඒක විනෝදයට වගේ කරේ. මොකද විකුණන්න හම්බ කරන්න නෙමෙයි. ඔන්න ඉතින් වාඩිය ඇතුළට ආවා. බාප්පා නම් ඉන්නේ ඉතින් රැට මේක ඇතුලේ මේ ටෙන්ට් ඔක්කොම වහගෙන. මේ මෙතන යා රැට පැල් රකින්නේ මේ මෙතන තමයි ගින්දර. එතකොට මේ එළියට එළිය වෙන්න මෙතන ඉන්නේ යා එළිය ගන්න. නූල් කෑල්ලක් දාලා මේ රැට කළුවර හින්න ලාම්පුවකුත් තියෙනවා. හොඳයි ඉතින්. මේ උනාද? ගිනි පිටියක් තියෙනවා. පැදුර තියෙනවා. තව එතකොට යා බෙඩ් ෂීට් එකකුයි කොට්ටෙකුයි අරන් එනවා. පැදුර තියෙනවා. ගෙදරින් බෙඩ් ෂීට් කොට්ට ගේනවා. ඉතින් වැස්සට ඉන්න පුළුවන්ද දන්නේ නැහැ ඉතින්. අපේ වාඩිය නම් අපි ලස්සනට පොල්ලතු වේම ගාලා සුපිරි ආතල්ලයක් දීලා තිබ්බා ඉතින්. අයි මඤ්ඤොක්ක කොළ. ප්‍රශ්නේ තියෙන්නේ මඤ්ඤොක්ක කොළ උස වැඩි. මඤ්ඤොක්ක කොළ නෙමෙයි මඤ්ඤොක්ක ගස් උස වැඩි. කොළ නේ. කියන. මේ අත්තක් කල්ලගත්තොත් බැරි වේද? ඈ? අප්පගේ මේ බෝඩර් එක මෙතන. මෙතනට විතරයි යා කොටලා තියෙන්නේ. හොඳයි ඉතින් මේ පැත්තේ මිනිස්සු මේ සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනවානේ ඉතින්. අවුරුද්දේ මඤ්ඤොක්ක තියෙනවා 6 වත කිව්වට ඉතින් අවුරුද්ද තමා. ඉතින් ඒ අවුරුද්දට ඉතින් මේ සාමාන්‍ය මේ වපසරියෙන් ගන්නවා ඇති හොඳ ආදායමක් ලබනවා. කල තියෙන මේක කොටයි. ගස් තියෙන ඔක්කොම උස ගස් තියෙන. දලු තමා ගන්න ඕනේ මැල්ලුමට. අපි මෙහෙන් ගිහින් බලමුද? මේක දලු නෑනේ අප්පා. ඉඟුරු තියෙන ඉඟුරු මේ. ඉඟුරු තියෙන ඉඟුරු. හදාගමු දෙක. ඉඟුරුද කහද මන් දන්නේ නැහැ. මේ කහ අමු කහ නේද? අමුක. ඉඟුරු අර කොලේ ලා කොළ පාටයිනේ. සුවඳ බලන්න. ඉඟුරු නෙමෙයි කහ. ඉඟුරු නෙමෙයි කහ. ඉඟුරු. මේ බලන්න මේක ඉඟුරු. කහ. ඉඟුරු සුවඳක් එන්නේ නේද? අනේ අපේ වැඩේ අසාර්ථකයි වගේ. කොච්චි තියෙනවා. කොච්චි කරලා කඩයියා. මම කඩන්න. ඉදිලා දින්න අපරාධ. කඩම්. මේ කොච්චි ගන්නකොට මතක් වුණේ Facebook එකේ තියෙනවා මදුසානි නර්සරි ප්ලාන්ට් කියලා page එකක්. ඉතින් ඔයාලට වගාවන් සම්බන්ධව මොනවා හරි දැනගන්න ඕන නම් සතුනේ. බහක් තියෙන මේ බෑග් සමානව සත්‍ය ඇති එළියෙන් අපට පල්ලෙට යන්න එයාගෙන් උපදෙස් ගන්න පුළුවන් සායාගාව සමන්දලා කල තිනවා අවුවට කරපු පැල. ඉතින් ඔයාලට මේ page එක follow කරලා තියාගන්න. ඔයාලට කවදාරි උමනාවක් වෙයි මදුසානි නර්සරි ප්ලාන්ට් තමයි ඒකේ නම. ඉතින් අපි කොච්චි ටිකක් කඩාගත්තා. ඇති ඔන්න තමයි ඇති. වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේයි අපි. ඉතින් guys ඔන්න අද ගෙදර පරිප්පු හැදුවා. අල තෙල් දැම්මා. මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදන්න බැලුවේ. මේක සෑහෙන්න ලොකුයි. ඉතින් මට අත කල්ලන්න. එහෙම නෙමෙයි පුතේ පොඩි දලු ගස් වලින් තමයි මේක කරන්නේ. මේ ගස් වලින්. ඉන්නේ අපේ බල්ලා. අපේ ආරක්ෂකයා තව එක්කෙනෙක් ඉන්නවා ගෙදර.
ආයස්සේ වැයි පොදකුත් ගන්නවා අනේ වහින්න දෙවියනේ. එකක් මේ බැලවලට අනිත් එක අපිට වතුර නෑ දවස් 7ක් තිස්සේ. විශාල මාතලේ අපි නැෂනල් වෝටර් බෝඩ් එකේ වතුර ගත්ත අපි 42500ක් කියලා. දවස් 7ක් තිස්සේ අපිට වතුර නෑ. ඒකට ඉතින් මේ මිනිස්සුන්ට බැලලා වැඩකුත් නෑ මොකද එළ දොළ වැව් ගංගා වේලිලා ගිහිල්ලා වතුර නෑ. අපි හේනට ගියේ මඤ්ඤොක්ක කඩන්න. නමුත් කඩාගෙන ආවේ කොච්චි ටික. දැන් ඒ කොච්චි භාවිතා කරලා අනිත් එක්කන. අර ඉන්නේ අනිත් එක්කන. අද නෑ අද ගියේ නෑ සීයා. අද ගියේ නෑ. නිකන් කට්ටිය ඉතින් channel එක subscribe කරන්න අපිට support එකක් විදියට ඒක අපේ first vlog එක YouTube එක upload වෙන first vlog එක මේකෙම 1 minute clip එකක් අපි Facebook එකේ upload කරනවා. Facebook එකේ ඉන්නේ අපි සිංහලෙන් type කරන්න ඕනේ තාත්තයි දුවයි කියලා. YouTube එකෙත් අපි ඒ විදියටම සිංහලෙන් දාන්නම් තාත්තයි දුවයි කියලා. subscribe කරන්න bell icon click කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එවලෙම බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. මඤ්ඤොක්ක දළු කඩන්න ගියේ කොච්චි ටිකක් කඩාගෙන ආවේ. සුබ දවසක්.